අපේ හුරු වෙලා තියෙනවා අපේ ඇස් දෙක හුරු වෙලා තියෙනවා අඩුපාඩු දකින්න. නැද්ද? අපි කියන්නේ ඇද හොයන්න කියලා. ඇද හොයන එකට අපේ හිත ඇහැ හුරු වෙලා තියෙනවා. ඒක අද ඊයේ හුරු කරපු එකක් නෙමෙයි. මේ සංසාරේ එනකම් අපි කරලා තියෙන්නේ ඕක. මිනිස්සුන්ගේ අඩුපාඩු දකින්න මිනිස්සුන්ගේ අඩුපාඩු තියෙන්න ඕනේ නෑ. සමහර වෙලාවට ඒ දකින්නේ අපේ අඩුපාඩුව. අනිත් මිනිස්සු තුල දකින්නේ අපි අපේ අඩුපාඩුව. අපේ වැරද්ද. තේරුණා? මං ඔබට හිතන්න මෙහෙම බුදුරජාණන් වහන්සේගේ ඇද හොයපු අය හිටියනම් තේරුණාද? බුදුරජාණන් වහන්සේටත් වෛර කරපු අය හිටියනම් බුදුරජාණන් වහන්සේවත් විවේචනය කරපු අය හිටියනම් අපි ගැන කවර කතාවද?